Hello, ඉතින් good morning. ඉතින් අද අපි යනවා තවත් ලංකාවේ තියෙන ලස්සනම දියැල්ලක් බලන්න. ලස්සන විවුවට මේක තමයි ලංකාවේ තියෙන උස්සම දියැල්ල. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා එහෙම කිව්වම බඹරගන්ධ දියැල්ල. ඉතින් හැමදාම වගේ අද මාත් එක්ක ඉන්නවා වගේ පාර්ට්නර් ෂෙවියා. ඉතින් අපි දැන් පඹින් අන්දිර ගිහිල්ලා එතනින් බස් එක අරන් තමයි යන්නේ. ඉතින් අපි යන ගමන් සෙට් වෙමු. එහෙනම් අපි යමු ලංකාවේ උස්සම දියැල්ල බලන්න. අපි දැන් කළුපාන හන්දියෙන් බෑලා දැන් බඹරගන්ධට යන පාරේ යන ගමන් ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ ඒ බස් එකේ එනවා නම් ඕගොල්ලෝ බදුල්ල බස් එකේ ඇවිල්ලා කළුපහන බ්‍රිජ් එක ගාවින් නෙමෙයි, කළුපහන ඩබල් බ්‍රිජ් එක ගාවින් නෙමෙයි බහින්න ඕනේ. ඕගොල්ලෝ කළුපහන හන්දියෙන් බහින්න ඕනේ. කළුපහන හන්දියෙන් ඒ කියන්නේ ඕගොල්ලෝ බස් එකේ ඒ කියන්නේ ඩ්‍රයිවර්ට කිව්වට පස්සේ ආගන්ට ඕගලංග බස්සනවා. මේ එතනින් ඕගොල්ලන්ට ඕන්නම් පයින් යන්නත් පුළුවන්. නැත්තම් පයින් යන්න නිකන් අමාරුයි වගේ නම් ඕගොල්ලන්ට පුළුවන් එතන සමහර වෙලාවට 3 wheel තියනවා. නැත්තම් ඕගොල්ලන්ට සෆාරි ජීප් තියනවා. මම මේ සෆාරි ජීප් එකේ නම්බර එක ඕගොල්ලන්ට මෙතනින් දාන්නම්. ඒගොල්ලන්ට කතා කරලා යන්න පුළුවන්. 3000 වගේ 3000ක් වගේ තමයි ගත්තේ. මේ ඉතින් අපි දැන් උඩට යන ගමන් ඉන්නේ මේ යන පාරත් මාර ලස්සනයි. ඉස්සරහට ෆයිනස් කැලයක් තමයි හම්බෙන්නේ. මේ මම ඔයාලට මේ වීඩියෝ දාන්නම් අනිවාර්යෙන්. මේ ඔයගොල්ලෝ එනවා නම් මේ පොඩ්ඩක් මේ අනිවාර්යෙන් යන්න තියෙන ෆුට්පාත් එක යූස් කරගෙන යන්න උඩට යද්දී. මොකද ෆයිනස් මේ ෆයිනස් එහෙම වැටලා තියෙන තැන් වලින් නම් යන්න එපා. මොකද මේ ෆයිනස් වේලුණාම ලිස්සනවා. ඒ කියන්නේ ලිස්සුවොත් මේ සයන්ට වඩා ඩේන්ජරස්. කෙලින්ම පල්ලම තියෙන්නේ මොකටද තේරෙන්නේ? කෙලින්ම පල්ලම තියෙන්නේ මේ. ඉතින් ඕගොල්ලෝ එහෙම එනවා නම් අනිවාර්යෙන් ෆුට්පාත් එක භාවිතා කරලා එන්න. මේ ෆයිනස් එකේ යන්න එපා. මේ ලිස්සොත් ලොකු ඩැමේජ් එකක් එන්න පුළුවන්. ඒකින්ද මේ අනිවාර්යෙන් ෆුට්පාත් යූස් කරන්න. ෆයිනස් කැලේ මැදින් දැන් තාම බඹරගන්ධ දියැල්ල කියන තැනට යන ගමන් ඉන්නේ. ඕගලන්ට පේනවනේ වටේ කොච්චර ලස්සනද කියලා. ඉතින් තනිකරම ෆයිනස් කැලයක් තියෙන්නේ. ඒ වගේම පොඩ්ඩක් එහෙම ඕගොල්ලෝ එද්දී පොඩ්ඩක් ආරක්ෂාව පිළිබඳව අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මොකද මේ සෑහෙන බෝට්ස් එහෙම ගහලා තියෙනවා. මේ අවදානම් ප්‍රදේශ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් තව ටිකක් උඩට ගිහිල්ලා අපි බඹරගන්ධ වීඩියෝ එකක් දාන්නම් මම. ඒ වගේ අපි මේක බඹරගන්ධට පස්සේ තව කිලෝමීටරයක් පල්ලෙහින් තියෙනවා ලංකා ඇල්ල කියලා. ලංකා ඇල්ලත් ඇත්තටම ටිකක් වැඩි ප්‍රසිද්ධ නැති, හැබැයි සෑහෙන ලොකු ඉතිහාසයක් තියෙන දියැල්ලක් තමයි ලංකා ඇල්ල කියන්නේ. ඉතින් අපි ඒකටත් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට දාන්නම් මං දියැල්ල එකේ වීඩියෝස්. ඉතින් අපි බඹරගන්ධවට ගිහිල්ලා හම්බෙමු. ඉතින් දැන් බඹරගන්ධට ඇවිල්ලා ඉන්නේ.
එහෙනම් මෙන්න ලංකාවේ උසම දියැල්ල. හලෝ ඉතින් අපි දැන් බබරකන්දැල්ල බලලා අපි දැන් මෙහෙම මං අර කලින් කිව්වා වගේ ලංකා ඇල්ල බලන්න යනවා. ඉතින් ඒකත් ලංකා ඇල්ලත් ඉතින් හරිම ලස්සන ඇල්ලක් දියැල්ලක්. ඒකේ මං අර කලින් කිව්වා වගේ පොඩි ඉතිහාස කතාවක් තියෙනවා මේ රාවණ රජතුමත් එක්ක පොඩි කියන්නේ පොඩි සම්බන්ධයක් තියෙනවා. ඒ ලංකා ඇල්ල පිළිබඳව මම දන්නවා අපින් ලොකුවට ප්‍රසිද්ධ ඇල්ලක් නෙමෙයි. හැබැයි ඒකත් ලස්සනම දියැල්ලක්. බබරකන්දැල්ලෙන් ආපස්සට ඇවිල්ලා ඔයගොල්ලෝ බබරකන්දැල්ල බලලා එතනින් ආපස්සට ඇවිල්ලා තියෙනවා ලංකා ඇල්ල කියලා ගහලා බෝඩ් එකක්. ඒ පාරේ පොඩි පාරේ තියෙනවා. ඒ කියන්නේ අඩිපාර වගේ හැදිලා තියෙනවා. මේ මං අර කලින් කිව්වා ඔයගොල්ලෝත් පයිනස් මේ පයිනස් කොළ උඩින් යන්න එපා. මොකද ඒක සෑහෙන ඩේන්ජරස්. සහ මේ ඉතින් ඔයගොල්ලෝ ලංකා ඇල්ල ගැන කියනවා නම් ඒක ඉතින් පොඩ්ඩක් අර පොඩි පුරාණ කතාවක් තියෙන දියැල්ලක්. සහ මේ ඒකත් ගොඩක් උස මේ දියැල්ලක් නෙමෙයි. මීටර් 32ක් විතර මීටර් 30ක් 32ක් විතර උස දියැල්ලක්. ඉතින් අපි දැන් ඒක බලන්න යනවා ඉන්නේ. ඉතින් අපි ලංකා ඇල්ල කාට කියලා මම ඔයගලන්ට වීඩියෝ දාන්න. ඉතින් අපි දැන් ලංකා ඇල්ලකට ඇවිල්ලා ඉන්නේ බබරකන්දැල්ලට පොඩ්ඩක් කිලෝමීටර් 2ක් විතර පහළින් තියෙන ලංකා ඇල්ල රාවණ රජතුමාගේ ඉතිහාසයත් එක්ක සම්බන්ධ. ඉතින් මේ තියෙන්නේ ලංකා ඇල්ල. ලංකා ඇල්ලත් බලලා දැන් අපි ආය අනිත් පැත්තට එන ගමන් ඉන්නේ. ඉතින් අද vlog එක මෙතනින් ඉවර කරනවා. ඕගොල්ලෝ බබරකන්ද ලංකා ඇල්ල මම හිතනවා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් තවත් ඉස්සරහට ඊළඟට මම ඔයගොල්ලන්ත් එක්ක සෙට් වෙන්න ඉන්නේ වෙනස්ම vlog එකකින්. ඉතින් ඊළඟ vlog එක දැනට මෙතන නවතිනවා. Thank you.